ප්‍රවීන් මිස්ටර් වික්‍රමසිංහ ගැන තව ටිකක් හිතන්න. නිකන් මගේ ළඟට ඇවිල්ලා කෙඳිරි ගන්න. ඔය හොටෙල් එක හදන්න ඔච්චර කාලයක් ගියා කියන එක හරි පුදුමයක්. තව මාස 2-3ක් ඇතුළත ඕක අර ජපන් කම්පැනි එකට බාර දුන්නේ නැත්නම් ඒක අපේ කම්පැනි එකට ලොකු පාඩුවක්. මට පුදුම මෙච්චර හොඳට වැඩ කරපු මිනිහට මොකද වුනේ කියලා. මිස්ටර් වික්‍රමසිංහ නම් කියන්නේ ඉතින් ඒක අපේ කම්පැනි එකේ වරදක් කියලා. හරි අධීක්ෂණයක් තිබ්බ නැල්ලු, හරි සපෝට් එකක් තිබුණ නැල්ලු. මිනිහා එහෙම කිව්වද? ඔව්. ඒ වුණාට මම නම් කියන්නේ ඒ දේවල් වලට වග කියන්න ඕනේ සයිට් මැනේජර්. ඔයගේ මිනිස්සු තවත් මොකටද අප්පච්චි කම්පැනි එකේ තියාගන්නේ? මිස්ටර් වික්‍රමසිංහ දැන් මෙහෙම වුණාට කොළඹ සයිට්ස් වල වැඩ කරනකොට හොඳට වැඩ කරනවා. දුර සයිට් එකකට දාපු හින්දාද දන්නේ නැනේ ප්‍රශ්නේ. වැඩ කරන මිනිස්සයාට ඉතින් කොහේ වැඩ කරත් එකයි. දැන් මොකද්ද පුතාගේ තීරණය? මම තීරණයක් ගන්න කලින් ඒක මගේ ඇස් දෙකම දකින්න ඕනේ. ඔයා නුවරඑළිය යනවද? ඔව්. මොකද මට සැකයක් තියෙනවා බිල්ඩින් එක ඔය කියන මට්ටමින්වත් හැදෙලාද කියලා. ඒකට ඉතින් මගේ ඇස් දෙකෙන් මේක බලන්න ඕනේ. පුතා එහෙනම් ගිහලා බලන්නකෝ. ඊට පස්සේ අපි මිස්ටර් වික්‍රමසිංහ ගැන තීරණයක් ගමු. කොහොම වුණත් ඉතින් අන්තිම තීරණය ගන්න අප්පච්චි. අපේ කම්පැනියට වැරද්දක් වෙනවා නම් මම පුතාගේ තීන්දුවට එකඟ වෙනවා. මොනවා වුණත් පුතා කම්පැනියේ අනාගතය ගැන හිතන්න ඕනේ. ඔව් තුෂාරි. මට බයක් දැනෙනවා. මොකද මං ඉන්නේ අසනීපෙන්නේ. ඔයාට දැනෙන්නේ නැද්ද ගයන්? ඔයාට දැන් ගොඩක් සනීප වෙලා කියලා? දැනෙනවා. හිතේ බොරු බයක් තියාගන්න එපා ගයන්. මම ඔයාට ගොඩක් ආදරෙන්නේ. මට ඔයා නැතුව ඉන්න බෑ. ඔයාට දැන් ගොඩක් සනීපයි. අපි යමු තුෂාරි. අපි තව ටිකක් වෙලා ඉඳලා යමු. ගයානු තුෂාරේ චර්ච් එකට එනවා දැක්කා. බොහොම හොඳයි. ගොඩාක් උදවිය මැරි කලාට පස්සේ චර්ච් එකට එන්න වෙලාවක් යොදාගන්නේ නැහැ. අපි දෙන්නව එකතු කරේ දෙවියන් වහන්සේ. අපි කොහොමද පල්ලිය අමතක කරන්නේ? ගයන්ට දැන් කලින්ට වඩා හොඳයි නේද? ඔව් ෆාදර්. තුෂාරි නිසා මට ඉක්මනට සනීප වුණා. ජීවිතයේදී බොහෝ කම්කටොළු බාධා එල්ල වෙනවා. ඒවට අපි සාර්ථකව මුහුණ දෙන්න ඕන. ගායන් වෙනුවෙන් තුෂාරි ඉටු කළේ ලොකු මෙහෙයක්. ඒක වටිනවා. තුෂාරි ගෙදර එහෙම ගියේ නැද්ද? තාම යන්න බැරි වුණා ෆාදර්. පුළුවන් වෙලාවක යන්න. මොකද අපි මේ ලෝකෙට බිහි කර දෙමාපියෝ අමතක කරන්න හොඳ නැහැ. අපේ පොඩි දෙයකින් වුණත් ඒ උදවියගේ හිත කලකිරෙන්න පුළුවන්. ගයන්න මහන්සි කරන්න බැරි නිසා ගියේ නෑ ෆාදර්. ඉක්මනටම යන්න ඕන. හොඳයි. ආයිමත් පල්ලියට එන්න. ඔය දෙන්න නැති අඩුව අපේ ගීතිකා කණ්ඩායමට නිතරම දැනෙනවා. පුළුවන් හැම වෙලාවකම අපි දේවමයට එන්නම් ෆාදර්. හොඳයි.